අයිබෝන් සහෝදරවරනි අද සාදරයෙන් පිළිගන්නවා සදෙක්ස YouTube චැනලෙන් ගෙන්න අලුත් වීඩියෝ එකක් එක්ක. ඉතින් මේ චැනලෙන් ඉස්සරහට ගොඩක් වෙලාවට මේ වගේ දේවල් තමයි එන්නේ. ලෝකේ වුණ අභිරහස් දේවල්, ඒ වගේම ලොකු කට්ටිය මැරුණ විදිය, උදාහරණයක් විදිහට මයිකල් ජැක්සන්, XXS ටෙන්ට්‍රාල්ෂිය, K2 2pack ඒ වගේ මැරුණ විදිය ගැන සහ ලෝකේ තියෙන ඔයාලා නොදන්න ගොඩක් කරුණු ගැන ඉස්සරහට මගේ channel එකෙන් ගන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් දැන් ආරාධනා කරනවා subscribe කරලා දැන් එකතු වෙන channel එකට. එහෙනම් අපි යමු අද කතා කරන වීඩියෝ එකට. අද අපි කතා කරන්නේ ඇත්තටම මේ ලෝකේ එක රැයකින් සිදුවුණු තරුණතම සොරකම ගැන. මේකේ සොරකමක් එක රැයකින් කරපු බව තාම වාර්තා වෙලා නැහැ. මේ තමා එක රැයකින් කරපු ලොකුම සොරකම. මේ සොරකම ගැන විස්තර දැන් අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු. හරි සහෝදරවරු. ඉතින් ඇත්තටම මේ හොරකම කියන්නේ රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ හොරකම. ඒ කියන්නේ 2003 දී ඉරාක රජය විසින්. ඒ කියන්නේ එවකට ඉරාකයේ පාලනය කර ජනාධිපතිතුමාගේ ලේකම්, ජනාධිපතිතුමාගේ පුතා, ඒ වගේ කට්ටිය එකතු වෙලා ඉරාකයේ මහ බැංකුව කොල්ල කරනවා. ඒ වෙන්නේ 2003 වර්ෂයේදී. ඉතින් මේක තමා දැනට එක රැයකින් සිදුවුණු විශාලතම කොල්ල කෑම ලෙස ඉතිහාසයේ සඳහන් වෙලා තියෙන්නේ. ඉතින් මිත්‍රෝනි අපි කතා කරමු කොහොමද මේ කොල්ල කෑම සිදුවුනේ කියලා. 2003 වර්ෂයේදී ඇමරිකාව විසින් ඉරාකයේ ආක්‍රමණය කිරීමට සූදානම් වෙලා සිටියා. ඉතින් මේක කලින්ම දැනගෙන හිටියා ඉරාක ජනාධිපති වන සුදාම් හුසේන්. ඉතින් සුදාම් හුසේන් දැනගත්තා මේකෙන් අනිවාර්යයෙන්ම ඉරාකයට පරදින්න වෙන බවත්, ඉරාකයේ සතුව ඩොලර් සියල්ලම ඇමරිකාව ලබා ගන්න බව. ඉතින් මේකට සුදාම් හුසේන් කැමති වුණේ නැහැ. ඔහු ක්ෂණිකව ක්‍රියාමාර්ගයක් ගන්නවා. රටේ තියෙන ඩොලර් සංචිත තමන්ගේ යටතට ගන්න. ඒ කියන්නේ පේනවනේ මොහුගේ තියෙන කෑදරකම. රටේ සියලුම ඩොලර් සංචිත තමන්ගේ යටතට ගන්න ඉන්නවා. හරියට නිකන් ඔය පාලකයෝ වගේ. මේ වගේ කතාවක් ඔයාලට නිකන් මතක නැද්ද? කොහොම වුණත් මේ සොරකම් වෙන්නේ 2003 මැයි 18 වෙනිදා අලුයම 4ට විතර. ඉතින් අලුයම 4ට විතර මේක උනේ කොහොමද කියලා දැන් පාදලි කරා. මේ සිද්ධියේ සුවිශේෂීම අවස්ථාව. ඉතින් මේක උනේ කොහොමද කියලා. මේක උනේ සුදාම් හසෙන්ගේ නියෝග පරිදි සුදාම් හසෙන්ගේ ලාබාල පුත් කුසේ හසෙන් සහ ඒ වගේම සුදාම් හසෙන්ගේ පෞද්ගලික ලේකම් වන මිස්කාන් ඉබ්‍රාහිම් කියන දෙන්නා තමා මේකේ ප්‍රධාන මොලකරුවන් විදිහට සැලකෙන්නේ. සොරකම් වෙන්නේ අලුයම 4ට කුසේ හසෙන් සහ සුදාම් හසෙන්ගේ පෞද්ගලික ලේකම් යනවා මහ බැංකුවට. මේ මහ බැංකුවට ගිහිල්ලා උන් දෙන ලේඛනයක් ඉදිරිපත් කරනවා. මේ ලේඛනයේ සඳහන් වෙලා තියෙන අද දිනේදී ඇමරිකාව විසින් ඉරාකයට ආක්‍රමණයක් එල්ල කරනවා. ඒ නිසා ඉරාකයේ සතුව තියෙන ඩොලර් සංචිත සියල්ලම ඇමරිකාව විසින් ලබා ගන්නවා කියලා. ඩොලර් සංචිත රැක් ගන්නවා. ඒ නිසා මේවා ඉක්මනට ආරක්ෂිත ස්ථානයකට ගෙනියන්න ඕන කියලා. ඉතින් ඔයාම හිතන්නකෝ මහ බැංකුවක තියෙන විශාල මුදල. එකපාරම දැන් බැංකු නිලධාරියට ගිහින් කිව්වොත් මෙන්න මේ විදිහට මේ ටික ඉක්මනට අයින් කරන්න ඕන කියලා එච්චර ඉක්මනට මේක අයින් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. හැබැයි ඒ කාලේ තිබ්බේ ඒකාධිපති පාලනයක්. ඒ කියන්නේ සුදාම් හසන් වෙන ගියේ ඒකාධිපති පාලනයක්. ඔහුගේ අනකට විරුද්ධ වුණොත් අනිවාර්යයෙන්ම ඔහුට හිමියන්නේ මරණ දඬුවමයි. මේකට මේ බැංකු නිලධාරීන් බය නිසා එයාලා ඉඩ දෙනවා මේ මුදල් සංචිත ටික වෙන තැනකට අරන් යන්න. මෙතනදී සඳහන් වෙන පරිදි ඇමරිකානු ඩොලර් මිලියන 920ක් පමණ මුදල් නෝට්ටු වශයෙන් මුදල් නෝට්ටු වශයෙන් අරගෙන ගිහිල්ලා තිනවා. මිලියන 90ක පමණ ඩිනාර් ප්‍රමාණයකුත් අරන් ගිහිල්ලා තිනවා. එතකොට මුළු මුදල එකතු කරොත් එහෙම ඇමරිකානු ඩොලර් බිලියන 1ක මුදලක් මොවුන් මෙතනින් අරගෙන ගිහින් තියෙනවා. මේ ප්‍රවාහණය කරන්න ඔයා හිතන්න සහෝදරවරුනේ බැංකුවේ ඇතුළේ ඉඳන් ට්‍රැක්ටර් ටේලර් රථ 3ක් එළියට අරගෙන ගිහිල්ලා තියෙනවා. ඒ එළියට අරගෙන ගිහිල්ලා විශාල පෙට්ටි සංඛ්‍යාවකට පුරවලා එතනින් වෙන ට්‍රක් රථ හරහා වෙනත් ස්ථානයකට අරගෙන ගිහින් තියෙනවා. දැන් අපි කතා කරමු මේ සොරකමෙන් පස්සේ වුණ දේවල් ගැන. මේ සොරකමෙන් පස්සේ කියන්නේ ඇමරිකාව ඉරාකයට පහර දෙනවා කියලා කලින් සඳහන් කළා තිබුණේ. ඒ ආකාරයටම ඇමරිකාව ඉරාකය අල්ලගන්නවා. ඉරාකය අල්ලගෙන බැග්ඩෑඩ් නුවරත් අත්පත් කරගත්තට පස්සේ ඇමරිකානු හමුදාව යනවා සුදාම් හුසේන්ගේ නිවස පරීක්ෂා කිරීමට. එදා එතනදී සුදාම් හසන්ගේ නිවසේ තිබිලා ඩොලර් මිලියන 650ක විතර මුදල් ප්‍රමාණයක් පාගෙන තියෙනවා. නමුත් එතනදී අරන් ගියේ ඩොලර් බිලියනයක්. ඒ කියන්නේ එතන තවත් 350ක් මදි. ඉතින් මේ 350ට මොකද උනේ? ඇත්තටම කිව්වොත් මේ 350 ලද්දටත් හොයාගන්න තිබුණු නැහැ. ඉතින් ලොකු කතාවක් යනවා මේක සුදාම් හසන්ගේ යාළුවන් අතර බෙදින්න ඇති සෞදි අරාබියට, කුවේටයට
නැවුමගේ ප්‍රවාහණය කරන්න ඇති මොකද ඩොල්ල මිලියන 350 කියන්නේ සුළු මුදලක් නෙමෙයි. තොට මේක සුදම් හදන්ගේ සමීපතමයන් අතර තිබුණ කියලත් කතා කරනවා. ඒවගේම හොඳම සිද්ධිය තමා මේ වෙති ඇමරිකානු හමුදාවන මේ ඩොල 650 හොයාගන්න ඩොල මිලියන 650. ඉතින් මෙතනට ඇමරිකාවේ හමුදාව කට්ටියත් එතනින් ඉක්මට සල්ලි අරගෙන කුට්ටි පිටින් පාර්සල් කරලා තමන්ගේ ගෙවල්ලට යව් ගැල පාර්තාවන පසුව මේ ගැන යම් පරීක්ෂණවලදී වරදකරුවන් 30 දෙනෙක් පමණ හමු වෙලා දින හමුදා නිලධාරී 30 දෙනෙක් පමණ වන්දී වෙලා තියෙනවා. ඉතින් මේ විදිහට එක රැයකින් සිදු වුණා විශාලම සොරකම නිමාවට පත් වෙනවා. ඒක හොයාගන්නේ ඇමරිකානු හමුදාව. එතකොට මෙතන ක්‍රෙඩිට් එක යන්නේ ඇමරිකානු හමුදාවට. ඉතින් මේ විදිහට මේක ඉවර වෙනවා. ඊළඟ වීඩියෝ එකේදීත් මේ වගේ හොඳ දෙයක් ගේන්න බලාපොරොත්තු වෙනවා. අනිවාර්යයෙන්ම වැරදි තිබ්බොත් පල්ලා කමෙන්ට් සෙක්ෂන් එකට දාන්න. ප්‍රශ්න තියෙනවා නම් ඒකත් දාන්න අනිවාර්යයෙන්ම රිප්ලයි කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම channel එක subscribe කරන්න අමතක වෙන්න එපා. subscribe කරලා දෙමු join වෙන්න අපේ සඩෙක්ස් family එකට.